විශිත විපක්ෂයේ කණ්ඩායම් බලයට පත් වුවහොත් රට නැවතත් විනාශ කරා යන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ 10 questions වැඩසටහන හා එක්වෙමින්. මේ අවුරුදු පහ මේ ආණ්ඩුව බලේ ඉන්න ඕනි කියන මතය අපි ඉන්නවා. මේ ආණ්ඩුව පෙරලන්න මේ අවුරුදු පහ ඇතුළත අපි කිසිසේත්ම දායක වෙන්නෙත් නැහැ. පෙරලිය යුතුයි කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. පෙරලෙනවට අපි විරුද්ධයි. නමුත් අර කලින් හිටපු ඒ සුම්බුන් වෙලා ඉන්න විපක්ෂයේ නේ පක්ෂය ආයි බලයට එනවට අපි විරුද්ධයි. අපි ඊට විරුද්ධව තමයි සටන් කරන්නේ. සජබෙද නැත්නම් පොහොට්ටු සජබේ UNP පොහොට්ටු ඔක්කොම එකතු වෙයි. එකතු වෙලා හරි බලයට ආවොත් ආපහු රට පරණ තැනටම යනවනේ. ඔබ ඒ තුනම ප්‍රතික්ෂේප කරනවද? තිබුණාත් මේ ආණ්ඩුවේ චින්තනය අපි පිළිගන්නවා. ඔබ ඒ තුනම දැන් ප්‍රතික්ෂේප කරනවද? අනිවාර්යයෙන්. ඔබට සහාය දීපු අයනේ. ඒවනම් අවුරුදු 15ක් ඒගොල්ලෝ හිටියව සම්. අරගොල්ලන්ට යනවා කියන්නේ අපේ රට කවදාවත් ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. විනාශම වෙලා යනවා. ඒගොල්ලෝ තාපෝ මේ වගේ බලවේගයකට හරි ජනතාවට වෙනස් විදිහකට හිතන්න හරි ඉඩ තියන්නේ ආපහු ආවොත්. ඒක හන්ද ඒගොල්ලන්ට එන්න නොදෙන එකත් ජනතාවගේ අනාගතය ගැන හිතනකොට ඒකත් ප්‍රයොරිටි එකක් වෙන්න ඕනේ. දැන් මේ අය හොඳ නම් අවුරුදු 5න් පස්සෙත් මේ අයම හිටියොත් මොකද? ඔව් ඒගොල්ලෝ සාර්ථක නම් බලාපොරොත්තු වෙන විදියට ඒගොල්ලෝ පොරොන්දු වෙන විදියට රටේ ආයුතු තැනට ගෙනියන්න පුළුවන් නම් හිටියට ප්‍රශ්නයක් නැහැ. ඔබත් සහාය දෙනවා. එතකොට අපි සහාය දෙනවා එහෙම වුණොත්. ජනාධිපතිතුමා එන්න කිව්වේ නැද්ද වෙනම හම්බෙලා කතා කරන්න? නෑ මට කිව්වා අපි නිකන් හම්බෙලා පොඩ්ඩක් සුවද කතා කරමු කියලා. සමහරවිට ඉදිරි සතිය දෙක ඇතුළත නිකන් හම්බෙලා සුවද සාකච්ඡා පමණයි. තනතුරු ගැනීම ආදී මේ මාතෘකා අපි අතර කතා වෙන්නේ.